පොඩි මාවත් සෙල්ලම් කරන්න ගන්නවද? මේ අම්මා ඔයාලට දෙන්න කියලා අලුවක් දෙනවා. අනේ සුලී මෙයා එනවනම් මං ගෙදර යනවා. ඔව් මමත් යනවා. අනේ ඉමිරලු එහෙම කියන්නේ. මමත් ආසන්නේ ඔයාලට එක්ක සෙල්ලම් කරන්න. ඒත් අපි කැමති නෑ. බලන්නකෝ ඔයාගේ නහයේ හැටි. හරියට කැවුමක් වගේනේ. අපේ අම්මා කියලා තියෙන්නේ ඔයාව ආශ්‍රය කරන්නත් එපා කියලා. අනේ ඉතින් මගේ නහය කැතුණා කියලා මම මොනව කරන්නද? මාත් ළමෙක් නෙමිරලු. මාත් ආසයි ඔයාලට එක්ක සෙල්ලම් කරන්න. හරි එහෙනම් ඔය සෙල්ලම් කරගන්න අපි යනවා. ඉතින් පුංචි ගංගට එයාගේ යාළුවෝ කවුරුවත් කැමති වුණේ නැහැ. එයාට උපදින්න ලැබුණු ලොකු නහය නිසා ඇයව හැමෝම කොම් කරන්න පටන් අරන් තිබුණා. මගේ පුංචි කෙල්ල මොකෝ මේ කියපයිම. අද යාළුවෝ සෙල්ලම් කරන්න ඇවිත් හිටියේ නැද්ද පුතේ? මේ යාළුවා ටිකත් එහෙමමනේ පුතේ. නෑ අම්මේ. අද මිරලට සනීප නෑ කියලා හැමෝම සෙල්ලම් කරන්න ඇවිල්ලා නෑ. අනේ පුතේ, ඒ මොකද මිරල පුතාට? අනේ නෑ අම්මේ. මං කාමරේට යන්නද? පාඩම් වැඩක් තියෙනවා කරන්න. මගේ දුව යන්නකෝ. මං තේ එකක් හදාගෙන එන්නම් දුවට. ඉතින් ගංගා මිරළු එයාට බැන්න කියලා අම්මට කිව්වේ නෑ. එයා ඒ හැමදේම තනියම විඳ දරා ගන්න පුරුදු වෙලා හිටියා. අනේ මටත් අනිත් ළමයි වගේ වෙන්න තිබුණා නම් ඒ මට මේ වගේ ලොකු නහයක් හම්බ වුණේ. දුවේ මං අබරම්මාමගේ කඩේට යනවා. මගේ දුව පරිස්සමට ගෙට වෙලා ඉන්න ඕනේ හොඳද? හරි අම්මේ. මං පරිස්සමට ඉන්නම්කෝ. එද්දි බොල්ඩ එකක් ගේනවද? මං ගේන්නම්කෝ. හැබැයි ආයෙ නම් බෑ. ඔයා පැණි රස කනවා වැඩි දැන් හොඳටම. හොඳ නෑ ළමයෝ. ඔන්න අද විතරයි හොඳේ. හරි අම්මේ. ආසීල ඔහිව හැම වෙනකන් තමයි මම හිටියේ. ඒ මොකද මිල්ලගේ අම්මේ? අනේ පුතාට සනීප නෑලු නේද? අපේ දුව කිව්වා ඊයේ සෙල්ලම් කරන්න ආවේ නෑ කියලා. ඇයි මිල්ලගේ අම්මේ? අසනීපය? මගේ පුතාට නෙවෙයි අසනීප තියෙන්නේ. ඔහේ ගැර කැවුමක් වගේ කැත නහයක් තියෙන දුවට. මේ අහගන්න සීලා. මම මේ අවසාන වතාවට කියන්නේ ඔහේගේ දුව අපේ ළමයි එක්ක සෙල්ලම් කරන්න එවන්න එපා. ඒක අපේ තාත්තට හරි නෑ. ඊයේත් අපේ පුතා ඔන්න බැලලා තිබ්බා. මං ආයේ නොකියුවයි කියන්න එපා ඈ. කොමට බොල්ටු ගෙනාවද? ඇයි අම්මේ දුකින් වගේ? මොකද උනේ? මගේ දුවහි මට බොරු කිව්වා නේද? සෙල්ලම් කරන්න කවුරුත් ආවේ නෑ කියලා? නෑ අම්මේ, ඇත්තමයි. කවුරුවත් ආවේ නෑ. මන් දන්නවා මගේ පුතේ හැමදේම. මගේ දුවට මිරළු බැන්න නේද? ආයෙ සෙල්ලම් කරන්න එන්න එපා කියලා. ඇයි මගේ දුව මිරළු බැනනත් ඒක මට නොකියුවේ? ඒ ළමයාට අසනීප වෙලා කියලානේ කිව්වේ. නෑ අම්මි, එයාලත් එක්ක මං තරහ වෙන්නේ නෑනේ. මිරළු එහෙම කියන්නේ නැති මගේ නහය නිසා වෙන්නේ නැති. එයා ඒ කතා කරයි මාත් එක්ක. බලන්න මගේ චූටි කෙල්ල කොච්චර හොඳද? ඔයාට වරදින්නේ නෑ මගේ පුතේ. ඔයා අනිත් හැමෝටම වඩා කරුණාවන්ත ළමෙක්. ඉතින් එදා ඉඳන් ගංගා අම්මත් එක්ක ගෙදර ඉඳගෙන අම්මට උදව් කරමින් හිටියා. මෙහෙම ටික කාලයක් ගෙවිලා ගියා.
මගේ චූටි දූ මොනවද කල්පනා කරන්නේ? ගෙදරට වෙලා ඉන්න කම්මැලිද පුතේ? අම්මේ මං අඹ ගෙඩියක් හදාගෙන ඉන්නද? අන්තරේ මාමලගේ ගෙවල් වලට යන පාරේ දෙවට ළඟ තියෙන අඹ ගහෙන්. ඉක්මනට එන්නම්මා. මගේ දුවට ගෙදර ඉඳලම කම්මැලි කියලා මං දන්නවනේ. මගේ දුව පරිස්සමට ගිහින් එන්නකෝ එහෙනම්. ඉතින් ගංගා පාර දිගේ යන අතරතුරදී එයාගේ යාළුවෝ ටිකත් හම්බ වුණා. අප්පෝ අන්න අර කැවුම එනවා. අපි කතා නොකර යමු නේද? එහෙම කරමු. මගේ යාළුවෝ මාව ගණන් ගන්න. මම මොකද්ද කරපු වරද? ඇයි මං කැත වෙලා ඉපදුනේ? දරුවෝ කවුද මට කතා කරන්නේ? මෙහෙ බලන්න දරුවෝ. මොකද ඔය දරුවා දුකින් ඉන්නේ? අනේ ගස් මාමි මට කවුරුත් කැමති නෑ. මගේ නෝය ලොකු හින්දා. මගේ යාළුවෝත් මාව සෙල්ලම් කරන්නවත් ගන්නෙ නෑ මාමේ. ඒකද දරුවෝ ප්‍රශ්නේ? ඔයා කොච්චර ලස්සන ළමයෙක්ද? ඔයාට හැමෝම ආදරය කරයි. දැන් ගෙදර යන්නකෝ. අනේ ගස් මාමි මට කවුරුවත් ආදරය කරන්නේ. මට හැමෝම බනිනවා. මගේ අම්මයි ගස් මාමයි විතරයි මට හොඳින් කතා කරේ. මං ගස් මාමත් එක්ක තව ටිකක් කතා කරලා ගෙදර යන්නද? ගස් මාමි අනේ කතා කරන්නකෝ. ඉතින් ගස් මාමා කතා නොකරපු නිසා පුංචි ගංගා දුකින්ම ගෙදර ගියා. දුවේ මගේ දුව එන්නකෝ බත් කන්න. දැන් 10ටත් කිට්ටුයිනේ. නැගිටින්නකෝ මගේ දුව. හරි අම්මේ මං එන්නම්කෝ. කෝ එන්න. මගේ දුවේ බලන්නකෝ යාගේ ලස්සන. මගේ දුවගේ දැන් ඔය ලොකු නේද වියනේ. අනේ අම්මේ ඇත්තමයි. කොහොමද එහෙම වුනේ? යේ මන් දැන් ලස්සනයි අම්මේ. අනේ ඕ මගේ පුතේ මගේ මැනික දැන් ගොඩක් ලස්සනයි. ඉතින් පුංචි ගංගාට ලස්සන නහයක් ලබලා දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ අයියේ කතා කරපු ගස් දෙවියෝ. හැබැයි ගස් දෙවියෝ මේ දෙයට අමතරව තව දෙයක් කරලා තිබුණා. ඈ අම්මේ බලන්නකෝ අම්මගේ මූණේ හැටි. අනේ දෙවියනේ මට මේ මොකක්ද වුනේ? අනේ මගේ නාහයට මොකද වෙලා තියෙන්නේ දෙවියනේ? තවත් මේ වගේම ලස්සන කාටුන් බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක ලස්සනයි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා.